ඒ අතරතුර තවත් පන්ති කාමරයක දූ පුතුන් පිරිසක් රසම රස පළතුරක් හදන්න සූදානම් වුණා. බලමු මොනවද කියලා. මේවානේ දෙකලා තියෙනවා තමයි රතු පාටක් තියෙනවා. ඔව් කොළ පාටේවත් තියෙනව නේද? අපි කලවන්නේ හදන්නේ. හොඳට ඉදුණු රසයම රස රඹුටන් නිත්තක් ලස්සන්ට නිර්මාණය කළේ මේ සමනල පැටවුන්ගේ උපන් දස්කම් තවත් වැඩි කරලමින්. බියුටි ෆ්ලවර් පෙර පාසලේ දරුවෝ හරිම දක්ෂයි. ඒ දස්කම් පෙන්වන දරුවෝ අතර පුංචි දුවෙක් ඉන්නවා. අපේ පිටරටේ ඉන්න දූ දරුවන්ට ලස්සන කතාවක් කියන්න. අපි දුවගෙන් අහලා බලමු මේ ලස්සන කතාව. දුව කියන්න බලන්න වගේ ওই ලස්සන කතාව. අද ලස්සන දෙන්න සියඹලාව මාළුවන් කන්ද අල්ලා දි ඉබේ ගැඩින්දලා සියඹලා උඩට එනකොට මාළුවෝ දෙන්නේ ඉන්නේ අතලක ඉන්නවා. එතකොට කුරුල්ල දෙන්න සියඹලා ගිහිල්ලා නකයලා ඇවිල්ලා කොට කලන් ඉබ්බ මැදින් එල්ලගෙන කකුලෙන් අද්දගෙන එල්ලගෙන යද්දි අවයි සෙට් එකක් සෙල්ලම් කරගෙන ඉඳලා අනිත්‍යවන්ට කිව්වා එන්න ඉබ්බේ කාසි යනවා කියලා. එතකොට ඉබ්බ කටට පුගම කාලක හැප්පිලා මැරුණා. ගාල වැටිලා මැරුණා. හරි ලස්සනයි නේද කතාව අපි කියන්නම. අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ දූ දරුවන්ට අකුරු කියලා දෙන්න පුංචි ටීචර්. කියන්න බලන්න ටීචර්ගේ නම. මම කංගානි රත්නායක. මේ පෙර පාසල ආරම්භ කරලා කොච්චර කල් වෙනවද? මේක ආරම්භ කළා අවුරුදු 13ක් විතර වෙනවා කියනවා. මම අපේ ප්‍රධාන ගුරුතුමී ඉන්නවා මාදම්පේ. එයාගේ ශාඛාවක මම වැඩ කරන්නේ. ඉතින් මේ අපේ ගංගා ඩයස් තමයි අපේ මේ පෙර පාසලේ ප්‍රින්සිපල්. ඉතින් එයා යටතේ මම මේ පෙර පාසල බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ මේක පෙර පාසල් රාශියක එක පුරුකක් විතරයි. හොඳයි. අකුරු කියලා දෙන අතරේ මේ දූ දරුවන්ට තවත් මොන වගේ දේවල්ද කියලා දෙන්නේ? අපි හංගාත් මේ ඇක්ටිවිටීස් කරනවා. උදේට ඇසෙම්බලි එකේදී ස්පෝර්ට් වලට අදාළ දේවල් ක්‍රීඩා වලින් දේවල් කරනවා. ඒකම සින්දු කවි කතාන්දර ඒ වගේ ඒගොල්ලන් පෝෂණය කරනවා. හුඟක් අකුරු ඒවත් යන අතර බාහිර වැඩවලට ගොඩාක් අපි මේ දරුවම යොමු කරනවා. අපි වාර්ෂිකව මාසෙට හැම වැඩසටහනකම
මාසෙට වැඩසටහන් කරනවා. දැන් අපි ළඟදී නයිට් කැම්ප් එක කෙරුවා. ඒ වගේ වෙනස් අත්දැකීම් මෙයාලට අපි ලබා දෙනවා. අත්දැකීම් ලබා ගන්න තමයි මේ පුංචි දූ දරුවන්ව පුංචි කාලේ ඉඳන්ම යොමු කරන්න ඕනේ. ඒ අත්දැකීම් වලින් පෝෂණය කරගන්න මේ දූ දරුවන්ට ශක්තිය ලබා දෙන්න, තවත් ධෛර්යය ලැබෙන්නයි කියලා මේ ගුරුතුමියට සුබ ප්‍රාර්ථනා කරනවා අපි. සමනලියන වැඩසටහනින් අදත් ඔබෙන් සමගගෙන යන්නයි මේ සූදානම් වෙන්නේ. ඔබෙන් සමගගෙන යන මේ මොහොතේ ඔබ වෙනුවෙන්ම ඔබේ දූ දරුවන් වෙනුවෙන්ම ලැබෙන සතිය අපි අලුත් විදිහකට අලුත් ආකාරයකට ඔබව හමු වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඔබ සැමට සුබ සතියක්.